සියලුම දෙනාට සුබ දවසක්. මේ ආරම්භ වන්නා වූ අලුත් සතිය අලුත් දවස තුළ දෙවියන් වහන්සේගේ වචනය කියනවා ස්වාමින් වහන්සේ තමන්ගේ සෙනගට ශක්තිය දෙනසේක. ස්වාමින් වහන්සේ තමන් සෙනගට සමාදානයෙන් ආශිර්වාද කරනසේක කියලා ශුද්ධ බයිබලයේ ගීතාවලිය පොතේ 29 වෙනි පරිච්ඡේදයේ 11 ඒ ආකාරයෙන් ගීතිකාකරු අපිට දෙවියන් වහන්සේ ගැන උපදෙස් දෙනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, එම දේව වචනේ බයිබල් පදයට අනුව දෙවියන් වහන්සේ ශක්තිය දෙන්නේ උන්වහන්සේගේ සෙනගට පමණයි. හැමෝම දෙවියන් වහන්සේ ශක්තිය දෙන්න යන්නේ නැහැ. ඒ ආකාරයට අපිට දකින්නට පුළුවන් දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ නැති මනුෂ්‍යයාට ශක්තිය දෙන්නේ නැහැ කියන එක ගැන. දෙවියන් වහන්සේ ශක්තිය දෙන්නේ උන්වහන්සේගේම සෙනගට පමණයි. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ ශක්තිය නැතුව මනුෂ්‍යයෙකුට ජීවිතේ ගමනක් යන්න බෑ. මනුෂ්‍යයාගේ ශක්තියෙන් යන්න පුළුවන් උපරිම ප්‍රමාණය සීමිතයි. එතනින් එහාට එයාගේ ශක්තිය හීන වෙනවා, අඩපණ වෙනවා. එයාට ගමන් කරන්න බෑ. හැබැයි දෙවියන් වහන්සේගේ ශක්තිය ඇතුව ගමන් කරන මනුෂ්‍යයාට බොහෝ දුර යන්න පුළුවන්. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ජීවිතය තුළ එන්නා වූ හැම අභියෝගයක්, හැම පීඩාවක්, හැම කරදරයක් දෙවියන් වහන්සේ මුල් කරගෙන ඔබ ඉදිරියට ගමන් කළොත් ඔබට දෙවියන් වහන්සේ තුළ ලැබෙන්නට යනවා ඒ දෙවියන් වහන්සේගේ ශක්තිය. ඒකට අවශ්‍ය කරන දෙවියන් වහන්සේගේ සමාදානය, ඒ වගේම ඒ ඡය දෙවියන් වහන්සේ ඔබට දෙන්න බලාගෙන සිටිනවා. ඔබ විශ්වාස කරන්නේ ඔබේ ශක්තිය ගැනද? එසේනම් ඔබ අද දවසේ ඉන්නේ ඊටාම අමාරු තැනක. මොකද ඔබේ ශක්තිය හීන වෙන්නේ නැහැ. හැබැයි ඔබ විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේගේ ශක්තියද? එසේනම් මේ සතිය පුරාවට අද අලුත් දවසේ සඳුදා දවස තුළ ඔබ කරන්නා වූ සෑම වැඩ කටයුත්තක් තුළදීම ඔබ සාර්ථකත්වය දකින්න යනවා දෙවියන් වහන්සේ තුළ. ඔබ අතගසන සෑම දෙයක් ජය ගන්නට යනවා. ඔබ පය තබන සෑම තැන ආශිර්වාදය ලබන්නට යනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ මුල් කරගෙන ඔබේ සියලු වැඩ කටයුත්තක් මේ දවසේ ආරම්භ කරන්න. ඔබට උන්වහන්සේගේ ජය ලැබේවි. අද දවස ඔබට ජයග්‍රාහීම දවසක් වේවා. ඔබ සැමට ජේසු පිහිටයි.